අපි අද ඔහෙන්ට දෙන්න හදන්නේ අනේ ඉඳන් ඉස්සෝ. අද මං ඇවිල්ලා තින්නේ ඔහෙලට පෙන්නන්න ගාල්ලේ තියෙන ලස්සනම ලොකේෂන් එකකට. දැන් අපි ඉස්ස ටික සුද්ධ කරගන්න යන්නේ. ඔහෙල්ට පෙන්නුවගේ ඉස්සෝ ටික හොදගෙන පිරිසුදු කරගෙන ඉවරයි. දැන් අපි මේක හදාගන්න යන්නේ මුලින්ම පොල් තෙල් දාගමු. මේ ඇලෙන් වතුර බැහැලා යන සද්දෙයි මේ කුරුල්ලොන්ගේ මාරම සුමිහිරි නාදෙයි එක්ක ඔහෙලට කියන්න මෙතන මාරම ෆීල් එකක් තියෙනවා. මං ඔහෙලට තාපොඩ්ඩකින් නානෝ පෙන්නන්නම්. මේක ඒ කියන්නේ මේ වතුර පාරත් එක්ක අර ලිස්සගෙන එද්දි මාරම ලස්සනක් තියෙනවා. අර බහු ජීවිතේ මිදිලා මේ වගේ ස්වභාවික පරිසරයකට ඇවිල්ලා විඳිනවා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක් මචං. අද මට හැන්ද දාන් එන්න අමතක වුණා. ඒක හින්දා මං මේ ස්වභාවික පරිසරය අපිට නැති දෙයක් නෑ මචං. මට මේ හැන්ද නැති කිව්වහම මතක් වුණේ මං ගත්ත උණ බට කැල්ලක්. මම මේකෙන් දැන් හැන්දක් කපා ගන්න හදන්නේ. බලමු. මේක තමයි මචං මං අටව ගත්ත හැන්ද. මම මේ පෑන් එක හීරෙන්නේ නැති විදියට හදාගත්ත හැන්ද. ඇත්තම කිව්වොත් මේක පොල් කටු හැන්දක් වගේම තමයි මචං. මම මුලින් ඉස්සෝ ටික දාගත්තේ නෑ. ඒ මොකද මං අද වැඩිය ඉස්සෝ ටික ගොඩක්ම ෆ්‍රයි කරගෙන නෙමෙයි මේක හදන්නේ. විගානා දාපන් ඕයි. අචං ඊළඟට කෑලි මිරිස් දාගෙන ඉන්නක් තියෙන්නේ. ලුණු මට මේක පොඩ්ඩක් සැරට හදා ගන්න ඕනේ. ඒකින්න ගම්දිස් ටිකකුත් දාගමු. දැන් නම් ගානට මේක හැදීගෙන එන්නේ. ඒ කියන්නේ මේ සද්දෙත් එක්ක මේ මානසික නිදහස නම් සල්ලි වලට ගන්න බෑ මචං. පොඩි සුදු හදාලා ඉවරයි. වරෙන් කන්න.